ආලවන්ති කතාවට ආදරෙන් පිළිගන්නවා. කොහොම හරි ඉතින් සදෙව්ගේ යාළුවා සදෙව් ඉන්න තැන හොයාගෙන. ඒ වගේම තමයි දැන් මෙතන විශ්වාසයක් නැහනේ. මේ හැමදේම දැනගන්න ඕනනේ. ඒ හින්දා තමයි අර සදෙව්ගේ තාත්තට කිව්වේ දැන් මෙන්න ඕනේ මම මෙතන බලලා හැමදේම පිළිවෙලක් කරන්නම් කියලා. ඉතින් කොහොම හරි සදෙව්ගේ යාළුවා මේ විදියට සදෙව් ළඟට ගිහිල්ලා තියෙන එක ගැන අනිවාර්යෙන්ම මැන්කේගේ තාත්තට ලොකු සතුටක් තියෙනවා. ලොකු සැනසීමක් තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහට මේ හැමදේම වෙනස් කරගන්න පුළුවන් වේවි. ඉස්සරහට සතුටින් ඉන්න පුළුවන් වේවි. මේ කට්ටියගේ මුළු ජීවිතේම අවුල් සහගත තත්යකට පත් වෙලා තියනවා නේද කියන ඒ හැඟීම මේ වෙලාවේදී තියෙන එකත් ලොකුම ප්‍රශ්නයක් විදියට තමයි මම හොඳටම දැක ගන්නට අවස්ථාවක් හදාගෙන හිටියේ. ඉතින් කොහොම හරි තව දෙයක් අපි මේ වෙලාවේදී මතක් කරගෙන යන්නට ඕනි කියන ඒ කතාව ගැන අපි අනිවාර්යෙන්ම ඔයාට මතක් කරන්නට සූදානම් වෙනවා. කොහොම හරි දැන් සදෙව්ට නම් උමනාවක් තියෙනවා. තමන්ගේ යාළුවත් එක්ක අනිවාර්යෙන්ම තමන්ගේ ආදරණීය පෙම්වතියක් පැමිණෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. කවුද? ඒ වෙන කවුරුවත් නෙවෙයි මෙතු. හැබැයි ඉතින් ඒක ඔය වෙදගෙදර ළමයට නම් ගොඩාක් දුරට හිතට වැදිලා තියෙන්නේ. ඉතින් කොහොමනත් ඒ ගැන කතා කරන්න කටයුතු කළා. මොකද කලින් දිගින් දිගටම මේ ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්ක මේ වගේ කාරණා ටිකක් වුණා කියන ඒ කතාව ගැන තමයි ගොඩාක් දුරට අපිට කතා කරන්නත් අවස්ථාවක් හදාගෙන තියෙන්නේ කියන ඒ අපූර්ව කාරණාව ගැන මම ඔයාලට මතක් කරනවා. ඉතින් කොහොම හරි දැන් තාත්තට ඇමතුමක් අරන් දුන්නත් සදෙව් ඒ තරම් කතා කරන්න කැමති උනේ නැහැ. ඉතින් කොහොමුණත් තාත්තා ඇවිල්ලා කරදර වෙයි කියලා ලොකු බයක් ඇති වෙන්නේ නැති. විශේෂයෙන්ම දැන් Taman එක්ක හතුරු ගොඩාක් ඉන්නවනේ. එතනදිත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ ඊට කඩක් තියනවා කියලා. ඒ ඇතිවෙච්ච වේදනාව නිසා. ඒ වගේ දේවල් ටිකක් වෙන්නේ නැති කියලායි අපි මේ වෙලාවේ පටන් ගන්න කතා කරන්න හැදුවේ. ඉතින් කොහොමුණත් තව දෙයක් මම මේ වෙලාවේදී ඔයාට මතක් කරලා දෙන්නට අවස්ථාවක් හදාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි. මට අනිවාර්යෙන්ම ඔයාට මතක් කරන්න අවස්ථාවක් හදලා දෙන්නට උමනාවක් තිබුණේ කියන ඒ කතාව ගැන තමයි. අද වීඩියෝ එක හරහා මට පෙන්නලා දෙන්නටත් පුළුවන්කම තියෙන්නේ. ඉතින් යාළුවා කෝල් එකක් අරගෙන සදෙව් ඉන්නවා කතා කරනවාද කියලා මෙතුලිගෙන් අහනවා වෙන්න පුළුවන් ඉදිරියට. ඒ විදියට මෙතුලිගෙන් ඇහුවට පස්සේ කැමැත්ත පළ කරාවිද මේ විදියට කතා කරන්න. හැබැයි මෙන්න මේ වගේ කතාවක් තමයි අපිට කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කියන්නේ මෙතුලි කතා කරන්න කැමති වෙන්නේ නැහැ. මෙතුලිට උමනාවක් ඇති වෙන්නේ නැහැ කතා කරන්න. මොකද ඒකට හේතුව මෙතුලි හිතන්නේ තමන්ව දාලා ගියා, තමන්ව රැවට්ටුවා, තමන්ට ප්‍රශ්න ගොඩක් ඇති කරා. ඒ හින්දා තමන් ඉන්න ඕනේ නැහැ කියන ඒ තැන ඉඳගෙන තමයි කතා කරගෙන යන්නේ කියන ඒ කාරණාව ගැන අද අපි මේ වෙලාවේදී කතා කරන්න සූදානමක් ඇති කරගත්තා.